ආයුබෝවන් ඔයාලා සියලුම දෙනාට යමි විත් නෙත්නි YouTube channel එකට අදත් මම ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් අදත් මම අරගෙන ආවේ ඔයාලා මගෙන් ඉල්ලපු රෙසිපි එකක්ම තමයි. අද මම ඔයාලට කියලා දෙන්නේ කොහොමද ලව් කේක් එකක් හරියටම හදාගන්නේ කියලා. ඉතින් ගොඩක් වෙලාවට ලව් කේක් හදද්දී උඩ කළු පාට වෙනවා. ඒ වගේම ඇතුළ dry වෙනවා. ඉතින් එහෙම වෙන්නේ නැතුව හොඳ golden color එකකින් කේක් එක හදාගන්නත් හොඳ මොයිස්ට් එකක් ඇතුව කේක් එක හදාගන්නත් තමයි මම අද ඔයාලට කියලා දෙන්නේ. අපි ඉස්සෙල්ලම රුලන් ටික මේ විදිහට ලිපේ තියාගෙන පොඩ්ඩක් ෆ්‍රයි කරගන්න ඕනේ. ඉතින් ගොඩාක් ෆ්‍රයි කරගන්න එපා. කලර් එක වෙනස් වෙන්න ෆ්‍රයි කරගන්න නැතුව ඒ කලර් එකම තියෙන චුට්ටක් තමයි මේක නිකන් අර පොඩ්ඩක් රත් වෙනවා වගේ දෙයක් තමයි මෙතන වෙන්න ඕනේ. ඉතින් රුලන් ටික අපිට අතෙන් අල්ලන්න පුළුවන් ප්‍රමාණයට රත් වුණාම හොඳටම ඇති. ඊට පස්සේ අපි ලිප ඕෆ් කරලා මේ රත් වෙලා තියෙන රුලන් ටිකට බටර් ග්‍රෑම් 200ක් මේ විදිහට එකතු කරගමු. ඉතින් මේ වෙලාවේ රුලන් වල තියෙන රස්නෙට බටර් ටික මෙල්ට් වෙනවා. ඉතින් මෙල්ට් වුණාට පස්සේ බටර් වල තියෙන ඔයිල් එක රුලන් එකට එකතු වෙලා රුලන් එක හොඳ සොෆ්ට් ගතියකට එනවා. ඉතින් මේකට ටිකක් කාලයක් යනවා. ඒ හින්දා අපි මේ විදිහට මික්ස් කරලා මේක පැය කාලක් විතර පැත්තකින් අරන් තියාගමු. දැන් මේ විදිහට රුලන් ටිකයි බටර් ටිකයි මික්ස් කරගත්තට පස්සේ මේක අර මං කිව්වා වගේ පැය කාලක් විතර අරන් තියාගන්න ඕනේ. ඊට පස්සේ දැන් මම මෙතන හොඳ ක්ලීන් බෝල් එකක් අරගෙන තියෙනවා. ඉතින් මේ බෝල් එකට මම මේ විදිහට කජු අරගෙන තියෙනවා ග්‍රෑම් 200ක්. ඒ කජු ග්‍රෑම් 200 එකතු කරගන්නවා. කජු ටික මම චුට්ටක් කපලා තමයි අරගෙන තියෙන්නේ හීනියට. ඉතින් ඒ වගේම කජු ග්‍රෑම් 30ක් විතර මම ග්‍රයින්ඩ් කරලත් එකතු කරගෙන තියෙනවා. ඊළඟට මම මේ විදිහට මේකට පුහුල් දෝසිත් ග්‍රෑම් 200ක් එකතු කරගන්නවා. ඉතින් ලව් කේක් එක හොඳ මොයිස්ට් එකට හදාගන්න එක රහසක් තමයි මේකට එකතු කරගන්න පුහුල් දෝසි ප්‍රමාණය. ඉතින් ඒ වගේම මම මෙතන වැනිලා තේ හැඳි දෙකකුත් දැන් මේකට එකතු කරගත්තා. ඒ වගේම දෙහි උෂ තේ හැඳි එකකුත් එකතු කරගන්නවා. දැන් අපි මේකට මේ පැණි තේ හැඳි එකකුත් මේ විදිහට එකතු කරගමු. ඊළඟට අපි රෝස් එසන්ස් තේ හැඳි කාලකුත් ආමන්ඩ් එසන්ස් තේ හැඳි කාලකුත් එකතු කරගමු. දැන් අපි ඊළඟට එකතු කරගමු කුරුඳු කුඩු තේ හැඳි කාලක්. ඉතින් ඒ වගේම මම මෙතන කුරුඳු කුඩු අරගෙන තියෙනවා. ඒ වගේම දොඩම් පොතු, ඒ වගේම ලෙමන් ගෙඩියක පොතු, ඒ වගේම මික්ස් ස්පයිසස් එක. ඒ කියන්නේ මිශ්‍ර කුළුබඩු එක. මේ මිශ්‍ර කුළුබඩු එක මම ගෙදරම තමයි හදාගෙන තියෙන්නේ. ඔයාලට කඩනුත් මේක ගන්න පුළුවන්. මම කරදමුංගු, කරාඹු නැටි, එනසාල්, සාදික්ක කියන මේ ටික ෆ්‍රයි කරගෙන පොඩ්ඩක් කුඩු කරලා තමයි මේ අරගෙන තියෙන්නේ ග්‍රයින්ඩ් කරලා. ඊට පස්සේ දැන් මම මේකට බ්‍රැන්ඩි කෝප්ප කාලකුත් එකතු කරගන්නවා. එකතු කරලා මේ ටික මම දැන් හොඳට මික්ස් කරගන්නවා. ඒ වගේම ලෙමන් පොතු, ඒ වගේම දොඩම් පොතු එකතු කරගන්නකොට චූටියට ග්‍රේට් කරලා ගන්න. දැන් අපි දාගත්ත ඔක්කොම ඉන්ග්‍රීඩියන්ට්ස් ටික මේ විදිහට හොඳට මික්ස් කරගන්න ඕනේ. ඉතින් මේ ටික හොඳට මික්ස් වුණාට පස්සේ මම මේකට රුලන් ටික එකතු කරගන්නවා. අපි බටර් දාලා රුලන් ටික පැත්තකින් අරන් තියාගත්තානේ. ඒ ටික දැන් අපි මේ විදිහට චුට්ට දාලා මේ ටිකට හොඳට මික්ස් කරගන්න ඕනේ. මික්ස් කරලා මේ ටික අපි පැත්තකින් අරන් තියාගන්න ඕනේ. තවත් පැය කාලක් විතර. ඉතින් මේ ස්ටෙප් එකෙන් තමයි ලව් කේක් එකේ මොයිස්ට් ගතිය වැඩි කරන්නේ. ඉතින් මේ විදිහට කරලා බලන්න ඔයාලට සුපර් මොයිස්ට් ලව් කේක් එකක් හදාගන්න පුළුවන් වෙයි. දැන් මේ ටිකත් අපි පැත්තකින් අරන් තියාගමු. අරන් තියාගෙන අපි බලමු කේක් එක බේක් කරන ට්‍රේ එක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ලව් කේක් එකට අපි පළතුරු ටිකක් වැඩිපුර එකතු කරගන්නවනේ. ඒ වගේම අපි මේක වැඩි වෙලාවක් oven එක ඇතුලේ බේක් කරගන්නත් ඕනේ. ඒ නිසා යට පිච්චෙන්න ඉඩකඩ වැඩි. ඉතින් ඒ නිසා අපි මේ විදිහට කොළ කීපයක් යටින් එකතු කරගෙන ඒක උඩින් තමයි බේකින් පේපර්ස් දාගන්න ඕනේ. ඉතින් අපි යටින් දාන කොළ වර්ගයට විශේෂ කොළ වර්ගයක් අවශ්‍ය වෙන්නේ නැහැ. පත්තර කොළ, කැලෙන්ඩර් කොළ ඕනම දෙයක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. දැන් මම මෙතන බිත්තර සුදු මද 3ක් අරන් තියෙනවා. අපි මේ බිත්තර සුදු මද ටික දැන් බීට් කරගමු.
ඉතින් දැන් අපි බිත්තර සුදු මද ටික බීට් කරනකොට බෝල් එක හොඳට වියලි තත්ත්වයෙන් ඒ වගේම හොඳ පිරිසිදු බෝල් එකක් වෙන්න ඕනේ. එතකොට තමයි අපිට හොඳට බිත්තර ටික බීට් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ බීටර් එක මම උස්සලා බලනකොට මේ වගේ කෙලින් හිටින පදමට තමයි අපි මේක බීට් කරලා ඉවර කරගන්න ඕනේ. ඊළඟට මම මෙතන බිත්තර කහමද අරගෙන තියෙනවා. කහමද 5ක් තමයි මම මේ විදිහට අරගෙන තියෙන්නේ. මේකට මම දුඹුරු සීනි අරගෙන තියෙනවා ග්‍රෑම් 200ක්. ඉතින් දුඹුරු සීනි ග්‍රෑම් 200 මම ග්‍රයින්ඩ් කරලා තමයි අරගෙන තියෙන්නේ. ඉතින් දැන් මේ දුඹුරු සීනි ටිකයි බිත්තර ටිකයි මම හොඳ ක්‍රීම් කලර් එකක් වෙනකම් බීට් කරගන්නවා. ඉතින් ඔයාලට මේකට සුදු සීනි උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් සීනි ටිකයි බිත්තර ටිකයි මේ විදිහට බීට් කරනකොට මේ වගේ හොඳ සුදු පාටකට එනවා. ඊට පස්සේ අපි කලින් හදලා තියාගත්ත රුලාන් පරතුළු මිශ්‍රණය මේකට එකතු කරගමු. එකතු කරලා ඒකත් හොඳට මික්ස් කරගන්න ඕනේ. ඉතින් මේ වෙලාවේ ගොඩක් වෙලා බීට් කරගන්නේ නැතුව අපි දාන ද්‍රව්‍ය ටික හොඳට මික්ස් වෙනකන් විතරක් බීට් කරගත්තාම හොඳටම ප්‍රමාණවත්. දැන් මේ ටික හොඳට මේ විදිහට මික්ස් වුණාට පස්සේ අපි බීට් කරලා අරන් තියාගත්ත බිත්තර සුදු මද මිශ්‍රණය අරගෙන මේකට එකතු කරලා මික්ස් කරගමු. දැන් අපේ බැටර් එක රෙඩි. දැන් අපි කලින් හදලා පැත්තකින් තියාගත්ත අපේ බේකින් ට්‍රේ එකට අපේ කේක් බැටර් එක දාගමු. දාලා මම මේක සෙල්සියස් අංශක 150 පැයක් විතර තමයි බේක් කරගන්නේ. ප්‍රීහීට් වෙච්ච oven එකක. ඉතින් මේක පැයකට වඩා වැඩි කාලයක් යන්නත් පුළුවන් මේ කේක් එක බේක් වෙනකොට. ඉතින් ඒ නිසා ඔයාලා අනිවාර්යයෙන්ම ටූත් පික් ටෙස්ට් එක කරලා බලලා තමයි කේක් එක එළියට ගන්න ඕනේ. ඉතින් ඒ වගේම විනාඩි 45ක් යනකොට ඇලුමිනියම් ෆොයිල් එකකින් කේක් එක වහගන්නත් මතක තියාගන්න. දැන් මගේ කේක් එක මේ විදිහට හොඳට බේක් වෙලා තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති උඩ කළු වෙලා නැහැ, පිච්චිලා නැහැ. ඉතින් හොඳ ගෝල්ඩන් කලර් එකකට කේක් එක තියෙනවා. ඉතින් මට මේකට පැයකුත් විනාඩි 20ක් ගියා මගේ oven එකේ කේක් එක බේක් වෙන්න. ඉතින් oven brand එකෙන් brand එකට ඒක වෙනස් වෙනවා. ඊට වඩා අඩු කාලයක් ඔයාලට යන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා කේක් එක oven එකෙන් එළියට ගන්නකොට ටූත් පික් එකෙන් පොඩ්ඩක් ටෙස්ට් කරලා බලලම එළියට ගන්න කේක් එක බේක් වෙලාද කියලා. දැන් මම මේ විදිහට ට්‍රේ එකෙන් කේක් එක අයින් කරගෙන මේ විදිහට බේකින් පේපර්ස් අයින් කරගන්නවා. දැන් අපි කේක් එක හොඳට නිමා ගන්න ඕනේ. ඉතින් මේ කේක් එක දවස් 2-3ක් තියලා කෑමට ගන්නවා නම් තමයි වඩාත් රසවත් කේක් එකක් වෙන්නේ. ඉතින් ඒ නිසා මම දැන් මේ කේක් එක හෙට වෙනකන් තියලා තමයි ඔයාලට කපලා පෙන්නන්නේ. ඉතින් කේක් එක හොඳට නිමුණට පස්සේ තමයි අපි වහලා හුලං වැදෙන්නේ නැතුව අරන් තියාගන්න ඕනේ. ඉතින් එහෙම අරන් තියාගෙන දවසක් දෙකක් තියාගත්තාම කේක් එකේ රසය ගොඩාක් වැඩි වෙනවා. ඉතින් දැන් තියෙන රසයට වඩා ඇත්තටම ගොඩක් වැඩි වෙනවා. ඉතින් ඒ නිසා කේක් එක දවස් 2-3ක් තියලා කෑමට ගන්නවා නම් තමයි වඩාත්ම සුදුසු වෙන්නේ. ඉතින් කේක් එක රස්නේ පිටින්ම උඩින් ඇපල් ජූස් ටිකක් හරි එතකොට බ්‍රැන්ඩි ටිකක් හරි ගා ගන්නවා නම් අර කේක් එකේ උඩ පොත්ත හයිය ගතිය නැති වෙලා ඒක හොඳ මොයිස්ට් ගතියකට එනවා. ඉතින් මම මේ බ්‍රැන්ඩි ටිකක් ගාගෙන තමා තියෙන්නේ දැන්. ඉතින් අපි දැන් කේක් එක කපලම බලමු මොන විදියටද තියෙන්නේ කියලා.
ඉතින් මෙන්න මේ විදිහට තමා තියෙන්නේ. හොඳ මොයිස්ට් ගතියක් ඇතුලේ තියෙනවා. ඒ වගේම කජු එහෙම ඒක සමානව හැමතැනම ස්ප්‍රෙඩ් වෙලා තියෙනවා. යටට බැහැලා නැහැ. ඔයාලට පේනවා ඇති. ඉතින් ඔයාලටත් දැන් මේ ළඟ එන ක්‍රිස්මස් එකට මේ වගේ රසවත් ලව් කේක් එකක් හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලා මගේ මේ කේක් රෙසිපීස් වලට කැමති නම් යමි with Netmi YouTube channel එක subscribe කරන්න. ඉතින් තව අලුත් රසවත් කේක් වීඩියෝ ගොඩක් ඔයාලට ඉස්සරහට ඉගෙන ගන්න පුළුවන්. මං එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. ඔයාලා සියලුම දෙනාට සුබ දවසක්. Thank you so much.